my YouTube channel. ඔයාලට මතකද මම කලින් vlog එකේ කිව්වා මගේ විශේෂ කෙනෙක්ගේ ඕපනින් එකකට යනවා කියලා. ඉතින් මගේ හොඳම යාළුවාගේ එයාගේ අද සැලොන් එකක් ඕපන් කරනවා. ඉතින් අද මම ඒකට යන්න ලැහැත්තිලා ඉන්නේ. මම ලැහැත්ති වුණා. මං ඊයේ හවස කේක් එකක් හැදුවා යාට ගිහින් දෙන්න. ඒක මං අද උදේ අයිසින් කරා. මං අද කේක් එකේ ෆොටෝස් එකක්ද නෑ මම වීඩියෝ එකක් ඔයාලට මං ඒ කේක් එක පෙන්නන්නම්. මං ඉතින් ඊට පස්සේ කේක් එක හදාන්න පටන් ගත්තා. මෙතන ඉස්සලා මුලින්ම බටරුයි සීනි බීට් කරගෙන ඒකට බිත්තර දාලා බීට් කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ බටර් කේක් එකක් හදන්න මම මෙතන හදාන්නේ ග්‍රෑම් 500ක්. ඊට පස්සේ ඉතින් හොඳට බීට් කරලා මේ දාන්නේ පාම් පිටි. දැන් ඉතින් කේක් එක බේක් වෙන තමයි දාන්න තියෙන්නේ. මේ කේක් එක තමයි හැදුවේ යාගේ ලෝගෝ එක දාලා. එහෙනම් එන්න මාත් එක්ක යන්න. එයාගේ ලස්සන දවස මොකද වෙන්නේ කියලා බලන්න. මේ තමයි මගේ හොඳම යාළුවාගේ ලස්සන සැලූන් එක. සැලූන් එක වගේම තමයි යත් හරිම ලස්සනයි. මේක යාළුකමක්ද නෑ අපි සහෝදරකමක් කියමු. බලන්න ඉතින් මගේ කීක ලස්සනයිද? එයා නම් ගොඩක් සතුටු වුණා. මේ තමයි යාගේ පළවෙනිම බිස්නස් එක. ඉතින් මට හරිම සතුටුයි. මේ ඉන්නේ මං ලස්සනයි. ලස්සන චූටි බබාලා දෙන්නෙක් හිටියා. ඉතින් එයාලත් මගේ vlog එකට හායි කියන්න ඕනේ කිව්වා. හායි ඔය දෙන්නටම මම දන්නවා ඔයාලා ඔය දෙන්න මේ වීඩියෝ එක බලනවා කියලා. දැන් ඊට පස්සේ ඉතින් අපි ෆොටෝස් ගන්න පටන් ගත්තා. එහෙනම් ඔයාලට all the best. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම ඔයාලට wish කරනවා. අද අලුතින් තමයි මගේ සැලොන් එක ඕපන් කරේ. මගේ සැලොන් එකේ එතකොට බ්‍රයිඩල් ඩ්‍රෙසින්, නෝමල් ඩ්‍රෙසින්, ඒ වගේම hair cut, ඊට පස්සේ කලර්ස් වර්ග අලුතින් යන හැම මොකක්ද ඒකට කියන්නේ මම ඊට වගේම හර්බල් පැත්ත පොඩ්ඩක් මම වැඩියෙන් මේවා කරනවා. ෆේෂියල්, ගෝල්ඩ් ෆේෂියල්, නෝමල් ෆේෂියල්, පිම්පල් ට්‍රීට්මන්ට්, පිග්මන්ටේෂන් ට්‍රීට්මන්ට්, ඒ වගේම මගේ සැලොන් එකේදී ඔයාලට ලබා ගන්න පුළුවන්. මම ඔයාලට ලොකේෂන් එකක් කියන්නම්. ඔයාලා හරියටම හිඟුරගොඩ ටවුන් එකේ ඉඳන් එයා ෆෝස් රෝඩ් එකේ යනවනම් මදුම සුපර් මාකට් එක ගාව අපේ මල්ටෙක්ස් එක තියෙනවා. හරියට මල්ටෙක්ස් එක ඉස්සරහ තමයි මේක තියෙන්නේ. ඔන්න එහෙනම් දැන් මේ හීන ලස්සන ගර්ල්ස්ලාට එතනට ගිහිල්ලා ඔයාගේ ලස්සනම දවස තවත් ලස්සන කරගන්න පුළුවන්. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම බයි.